අරහත්ත්වයට පත්වෙච්ච ශ්‍රාවකයෙක් පිරිනිවන් පාන තුරුම උන්වහන්සේලාගේ ජීවිතයේ ස්වභාවය තුළ විඥාන ක්‍රියාකාරීත්වයක් පවතිනවා. හැබැයි ඒ විඥාන ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පුද්ගලයෙකුගේ විඥාණයට වඩා වෙනස්. සාමාන්‍ය පුද්ගලයෙකු තුළ විඥාණය සතර මහා ධාතුත් එක්ක එකතු වෙච්ච විඥානයක්. ඒ විඥාණයට කියන්නේ පතිට්ඨිත විඥානය කියලා. රහතන් වහන්සේලා තුළ පවතින්නේ පිරිනිවන් පාන තුරු අරහත්වයට පත්වෙච්ච දා ඉඳලා ඒ පවතින විඥාණයට කියන්නේ අපපතිට්ඨිත විඥානය. එහෙම නැත්නම් අනිදස්සන විඥානය. මේ විඥානයේ ස්වභාවය සතර මහා ධාතුත් එක්ක එක්වීමක් නැහැ. ඒ නිසා උපාදානයක් නැහැ. අපි ඒකට තමයි උපමාවක් කියන්නේ. නෙළුම් කොළේට දිය බිඳුවක් වැටෙනවා. හැබැයි එක්වීමක් නැහැ. ආන්‍ය එක්වීමක් නැතුව නමුත් එකට වැටෙනවා. ඒ නෙළුම් කොළේ මතට වැටෙනවා. ඒ වැටෙනවා වගේ තමයි රහතන් වහන්සේලා රූප දකිනවා. ශබ්ද අහනවා. ඒවා දැනගන්නවා. නමුත් ඒ සියල්ල අනිදස්සනයි. පිහිටන්නේ නැහැ. ඒ නිසා මේ විඥානයේ ක්‍රියාකාරීත්වයේ පිරිනිවන් පානකොට සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. පිරිනිවන් පාන අතුරු විඥානයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක දස්සන සහ අනිදස්සන වශයෙන් වෙනස් වෙනවා. එහෙම නැත්නම් පතිට්ඨිත සහ අපපතිට්ඨිත වශයෙන් වෙනස් වෙනවා. අපි ඔබට ඉස්සරහට පින්වත්නි පතිට්ඨිත විඥානයේ ස්වභාවයත් අපපතිට්ඨිත විඥානයේ ස්වභාවයත් වෙනස තේරුම් කරලා බොහෝ ධර්ම දේශනා ඉදිරියේදී සිදු වේවි. ඔබ බලාපොරොත්තු වෙන්න. මේ අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුර මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා.